ආයුබෝවන් මිත්‍රයා කොහොමද ඔයාට? අද අපි කතා කරන්නේ ටිකක් කටුක ඒත් ඇත්තක් ගැන. ලෝකේ ඉන්න ගොඩක් පිරිමි තමන්ගේ ජීවිතේ අන්තිමට පසුතැවෙන දේවල් 7ක් ගැන. මොකද පසුතැවිල්ල කියන්නේ දුක, සතුට, වේදනාව වගේ ඒවට වඩා බලවත් දරුණුතම හැඟීමක්. අපි මේවා කලින් දැනගත්තොත් අපේ ජීවිතේට මේ වැරදි වෙන්නේ නැහැ. මම දන්නවා ගොඩක් කොල්ලොන්ට මේ වගේ වීඩියෝ එකක් බලන එක බෝරින් වගේ දැනෙවි. ඒත් අන්තිම වෙනකම්ම බලන්න. මොකද අද ඔයා මේ දේවල් දැනගත්තොත් තමයි ඔයාට ඔයාගේ ජීවිතයේ අන්තිම කාලෙදී පසුතැවීමක් නැතිව හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් වගේම මේකත් ඔයාගේ ජීවිතේ ලෙවල් අප් කරගන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න channel එක subscribe කරලා notifications all දාගෙනම වැඩේ පටන් ගනිමු. පළවෙනි කාරණය. අනුන්ගේ කතා නිසා ඔයාගේ හීන මරලා දාන එක නවත්තන්න. හිතන්න තවත් කෙනෙක්ගේ විනිශ්චය නිසා ඔයාට ඔයාගේ හීන නැති කරගන්න උනා කියලා. ගොඩක් අයට වෙන්නේ මේක. ඔයාගේ වටේ ඉන්න ඔය මිනිස්සු අවුරුදු 10කින් ඔයාගේ ජීවිතේට අදාළම නැති වෙන්න පුරුවා. එතකොට ඔයා පසුතැවෙයි. ඔයාගේ ඉලක්කවලට සහ හීනවලට උදව් නොකරන අය ඉන්නව නම් සමහර විට සමීපතම පවුලේ අය වුණත් ඒ අයගෙන් ඈත් වෙන්න. ඔයාගේ අනාගතයට වග කියන්න ඕන ඔයා විතරයි. කවුරුත් විනිශ්චය කරන්නේ නැත්තම් ඔයා මොන වගේ අවදානමක් ගනීද කියලා හිතලා බලන්න. අපිට ඉස්කෝලෙන් පටන් ගත්තම ඔෆිස් එකේදී සමහර විට පවුල ඇතුලෙන් උනත් හිරිහැර කරන අය බුලීස්ලා හම්බ වෙන්න පුළුවන්. පසුතැවෙන තවත් ලොකුම දෙයක් තමයි මේ වගේ අයට එරෙහි නොවි හිටපු එක. මතක තියාගන්න කෙනෙක් හිරිහැර කරන්න තෝරගන්නේ Tamanට වඩා දුර්වලයි කියලා හිතන කෙනාව විතරයි. ඔයාට කවුරු හරි හිරිහැර කරන්න හැදුවොත් ඔයා දැනගන්න ඕන ඌ හිතන්නේ ඔයා දුර්වලෙක් කියලායි. මෙතනදී ඔයාට හනි බැජර්ගේ මානසිකත්වය ඇති කරගන්න වෙනවා. ඒ සතා පොඩි. හැබැයි සිංහයෙක්වත් ඌ එක්ක හැප්පෙන්න කැමති නැහැ. මොකද ඌ අන්තිම හුස්ම යනකන් සටන් කරනවා. ඔයාට හිරිහැර කරන්න හදන කෙනාට තේරුම් යන්න ඕනේ. ඔයා තවත් වතාවක් හිරිහැර කරන්න බැරි තරම් ශක්තිමත් කියලා. නැත්තම් ඔයාට හැමදාම හිරිහැර විඳින්න වෙයි. පිරිමියේ කරන ලොකුම වැරද්දක් තමයි ප්‍රයිම් ඉයර්ස්. ඒ කියන්නේ ජීවිතයේ හොඳම ශක්තිමත්ම කාලය අපතේ හරින එක. අවුරුදු 20 30 කාලේ තමයි ඔයාගේ මනසයි ශරීරයයි දෙකම හොඳම තත්ත්වයේ තියෙන්නේ. මේ කාලේ ඔයාට ලෝකෙම දිනන්න පුරුවන් කියලා හිතෙනවා. ගොඩක් පිරිමි මේ කාලේ නිකරුණේ කාලකන්ණි විදියට ගෙවනවා. ඔයා පුළුවන් තරම් ඉක්මනට මානසිකව සහ ශාරීරිකව බීස්ට් කෙනෙක් වගේ වෙන්න මහන්සි වෙන්න. එතකොටයි ඔයාට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ. ඔයාට තියෙන මේ අප්‍රමාණ හැකියාව පොටෙන්ෂල් එක අපතේ යවන්න එපා. අවස්ථා එහෙම නැත්නම් ඔපචුනිටිස් කියන්නේ හැමදාම එන දේවල් නෙවෙයි. අපේ කාලෙතරම් සාර්ථක වෙන්න හොඳම කාලයක් ලෝකෙ තිබිලා නැහැ. ඉන්ටර්නෙට් එක නිසා, AI නිසා ඔයාට ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න කැමති තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අය අවස්ථා එනකොට ඒවා අතපසු කරනවා. ඔයාගේ ජීවිතය දියුණු කරගන්න අවස්ථා ඔයාගේ ඉස්සරහට එද්දී ඒවා අඳුනගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා මහන්සි වෙලා අතාරින්නේ නැතුව වැඩ කළොත් ඔයාට ඕන නිදහස දිනා ගන්න පුළුවන්. වැරදි රිලේෂන්ෂිප් එකකට ඔයාගේ ජීවිතයේ අරමුණයි කාලයයි දෙකම නැති කරලා දාන්න පුළුවන්. පිරිමියෙක් විදිහට ඔයා සම්බන්ධයකට කැප වෙනකොට ඒ කෙනාව තෝරගන්න ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. ගොඩක් අය කරන්නේ රූපය විතරක් බලන එක. ඒක නරක විවාහයකට දුක්බර සම්බන්ධයකට හේතු වෙන්න පුරුවන්. මගේ උපදේශ තමයි මුලින්ම ඔයා වෙනුවෙන් වැඩ කරන්න. ඊට පස්සේ ගැහැණු ස්වභාවය ෆීමේල් නේචර් එක ගැන හොඳින් ඉගෙන ගන්න. ඔයාගේ ජීවිතයේ අරමුණ නිතරම පළවෙනි තැනට එන්න ඕන. ඔයාගේ කෙල්ල ඒකට උදව් කරන කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔයාට රිදෙයි කාලයත් අපතේ යයි.
අපි හොඳට වැඩ කරන්න ඕන. අවස්ථා ප්‍රයෝජනයට ගන්න ඕන. ඒත් ඒ අතරේ ජීවිතේ විඳින්නත් ඕන. සමහර විට එළියේ ඇවිදින්න යන එක, නැවුම් හුස්මක් ගන්න එක, ඔයාට තියෙන හොඳ දේවල් ගැන සතුටු වෙන එක වගේ සරල දේවල් වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා වල තියෙන්නේ බොරු ලෝකයක්. හැමෝම සතුටින් සාර්ථකව ඉන්නවා වගේ පෙනුනත් ඒක ඇත්ත නෙවෙයි. අනුන් එක්ක ඔයාව සංසන්දනය කරලා දුක් වෙන්න එපා. ෆෝන් එක ඕෆ් කරලා මේ මොහොතේ ඉන්න. ඔයාගේ ඇස් පෙනීම නැතුව ඉන්න තියුණා. කතා කරන්න බැරුව ඉන්න තියුණා. ඒ නිසා ඔයාට තියෙන දේ ගැන සතුටු වෙන්න. ජීවිතේ විඳින්න. අන්තිම කාරණය තමයි මිනිස්සුන්ට සමාව නොදී කේන්තිය හිතේ තියාගෙන ඉන්න එක. ලෝකේ තියෙන වේදනාකාරීම දේ තුවාලයක් නෙවෙයි සහෝදරයා. හොඳම මතකයන් හදපු කෙනෙක් මතකයක් විතරක් වෙන එක තමයි වේදනාකාරීම. ඔයා තරහක් හිතේ තියාගෙන ඉඳලා ඒ කෙනා නැති වෙලා ගියාට පස්සේ ඒක ලොකු දෙයක් නෙවෙයිනේ කියලා දැනෙන පසුතැවිල්ල ගැන හිතන්න පුරවන්ද? හැමෝම වැරදි කරනවා. ඒක තමයි මනුෂ්‍ය ගතිය. Tamanගේ වැරදි බාර ගන්න ඉගෙන ගන්න. අනිත් අයගේ වැරදි වලට සමාව දෙන්න ඉගෙන ගන්න. මේකෙන් කියන්නේ මෝඩ නයිස් ගයි කෙනෙක් වෙන්න කියලා නෙවෙයි. අවබෝධයෙන් ජීවත් වෙන ක්වොලිටියක් තියෙන පිරිමියෙක් වෙන්න කියලා. තරහ අතහැරලා ජීවත් වෙනවා කියන්නේ ඔයාටම නිදහස දෙනවා කියන එක. මිනිස්සුන්ට සමාව දෙන්න, සතුටින් ඉන්න. ඉතින් සහෝදරයා, මේ තමයි ගොඩක් පිරිමි ජීවිතේ අන්තිම වෙනකන් පසුතැවෙන දේවල් 7. මේව ගැන හොඳට හිතලා බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාට යමක් ලැබුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.